මේ 2000න් පස්සේ ආපේ උන් තමයි අපිට කන්න දුන්නේ නැති කිය. විපක්ෂේ ඉඳලා ආණ්ඩුවට පැන්නම නඩුවත් පනිනවා ආණ්ඩුවට. එතකොට හිර යන්න ඕනේ නැහැ. මහින්දානන්ද ගියා. හේලිරපු කැල්ල ගියා. නේ? සරණ ගියා. ශාන් ගියා. තුරේ සලේව ගන්න බෑම කිව්වා. සලේ ගත්තොත් බුද්ධියන්ස කැලවෙයි වැටෙයිකෝ ආණ්ඩුව. දැන් අගමැතිතුමිය කෙලිම ප්‍රතික්ෂේප කරා. එහෙම තෙල් ගඩි කරන්න බෑ. තෙල් කඩ නෙමෙයි කියලා. ජනාධිපතිතුමා පස්වෙනිදා ඇවිල්ලා කියනවා මාස 3කට තෙල් තියෙනවායි කියලා. අද කියනවා අපි වැඩි ගණන් වලට ගත්තා. ඒ හින්දා අපිට අඩු කරන්න බෑයි කියලා කියනවා. ඒක තමන්ගේ ගබඩාවල තිබිච්ච තෙල් වලට ගත්ත කප්පම. ඒක රුපියල් කෝටි 600කට ජනතා විමුක්ති පෙරමුණේ මේ වයින් ප්‍රතිලාභ ලබනවා. ඔය ලයිසන් චණ්ඩි විතරයි ඉස්සර හිටියේ. දැන් ඉන්නවා ලයිසන් චෞර්යෝ. ඒ චෞර්යෝ කරන කිසිම හොරකමක් රහස් පොලිසිය අල්ලස් දූෂණ කොමිසම වෙන කිසිම විමර්ශන ආයතනයක් කරා හොයන්නේ. මගේ අදහස විශ්ලේෂණය වාගේ අදහස කියන්නකො අපිට. ජනතාවගේ අදහස තමයි මගේ අදහස. IMF එක කියන පදයට නටන්න අවශ්‍ය නැහැ. ඔබ වරම ලබා ගැනීම උදෙසා කිව්වනම් වැට් එක බිඳුවට ගේනවායි කියලා. ජනාධිපතිවරයා විපක්ෂයේ മന്ത്രിවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා නම් බිඳුව කිරීම. මේ ප්‍රකාශකීන්ට ගහන වැට් එක බිඳුව කිරීම අත්‍යවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ් පොලිසියේ අධ්‍යක්ෂක තනතුරෙන් ශානි අබේසේකර මහතාව ඉවත් කළ බව දනිමින් විමර්ශනය කලින් කළ අයටම විමර්ශනය යලි බාර දෙන්නයි ඔබතුමා ඉල්ලා සිටින විට නැවත රාජ් පොලිසියේ අධ්‍යක්ෂක වන්නේ පාස්කු ප්‍රහාරයේ චුදිතයෙකු වී සිටින ශානි අබේසේකර මහතාම බව ඔබ නොදැන සිටියාද? මෙරටේ හැකරලා හැම තැනම ඉන්නවා. ඩොලර් මිලියන 2.5ක් එංගිල්ලා එයින් නොයෙකුත් ආකාරයේ නොයෙකුත් විදිහට ඩොලර කනවා ඩොලර කාක කවුද? කලින් ඇහුවේ ඔයාලට ආණ්ඩුව නැද කියලානේ. මේ ලෝක වෙළඳ පොලේ මිල අඩුවෙන් තියෙන කාලෙත් වැඩියෙන් ගෙවලා ගත්තේ ඇයි? ඒ ප්‍රශ්නෙට අකමැතිතුම උත්තරයක් දෙන්න ඕනද? අකමැතිතුමියම කියනවනම් ලෝක වෙළඳ පොලේ වැඩි මිලට තෙල් මිල දී ගත්තේ කියලා. ලෝක වෙළඳ පොලේ මිල අඩු වෙලා තියෙද්දි ඇයි වැඩියෙන් මිල දී ගත්තේ? දැන් ඉතින් ഘോഷණය කරපු 150 මේ පාර්ලිමේන්තුවේ. ජනතාව තාම මහපා. දූෂණ විරෝධී පනත හරහා රැලක් අහුණා. අදටත් ඒ දූෂණ විරෝධී පනත හරහා තමයි වත්කම් බැරකම් ප්‍රකාශය එලි දැක්ුවේ. ලාල්කාන්තගේ වත්කම් ගැන දැනගත්තේ එහෙම. ඊට පස්සේ මේ වසන්ත සමරසිංහ කෝටිපති කියලා දැනගත්තේ එහෙම. සුනිල් හඳුන්නේත්තිලාගේ වත්කම් ගැන දැනගත්තේ එහෙම. එතකොට රූපවාහිනී නලපති බබෙක් කතා කරනවා වගේ සද්දයක් මට ඇහුණා. දන්නේ නැහැ, දැනගෙන හිටියේ නැහැ, ඇහුනේ නැහැ. ඒ නිසා මුකුත් කියන්න බැරි. පස්සේ දැන් මම දේශපාලන වැඩසටහනක් කියලා. ඊට පස්සේ මම බැලුවා අරගෙන. අහනවා නිවේදකතුමිය මේ ටිල්වින් සිල්වා මහත්මයා මේ ප්‍රකාශ කරලා තිබුණා පළස්බා මැතිවරණය සම්බන්ධව මෙහෙම තියන්න බෑ, සල්ලි ප්‍රශ්න තියෙනවා අනම්මනම් කියලා. ඒක ඔබතුමිය මොකද කියන්නේ කිව්වම මම ඒක දන්නේ නැහැ. ඔය සෙන්කෝලි උසයන හම්බෙන්නේ නැහැ. දැවිලා ගිනි තිබ්බනා. ගොවි ජනතාව මේවට විරුද්ධව පාට බැසම ආණ්ඩුව මොකද කියන්නේ? ගොවියා කසිප්පුකාරයෙක් කියනවා. ගොවියා කසිප්පුකාරයෙක් හොරෙක්. ඔබ තමුන්නාසල විරුද්ධව වෛද්‍යවරු පාට આવොත් වෛද්‍යවරයා හොරා. ඔබට විරුද්ධව ශිෂ්‍ය සංවිධානයක් පාට આવොත් ශිෂ්‍ය සංවිධානය හොරු. තිත්ව කුණාටුවෙන් අනාථ වෙච්ච මිනිස්සු තමන්ගේ తాවකාලික නිවාසවල ඉන්නේ කියලා අඬා වැළපෙනකොට උන් හොරු. ගොවියා පාට ආවම ඔය කසිප්පුකාරයා. ගොවි සභාපතිතුමා ගොවියාගෙන් කේල් කනත් කපාගෙන. ප්ලේන් ටිකකුත් බීලා. ගොවියාගේ වී ටිකත් අරගෙන. ඔය ඔබ තමුන්නාසලා කියන විදිහටම ගොවියාගේ කසිප්පු ටිකත් බීලා දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගොවියට කසිප්පුකාරයෙක් කියනවා. මේ කුෂිකාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කරන ගොවියා අද පාරට ඇවිල්ලා හඬා වැළපෙනවා. නමුත් බීරියලින්ට වීණා වාදනය කරනවා සමානයි. කිසිම විසඳුමක් දෙන්නට ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට නාටකම් නටන්නට, නාටකම් නිර්මාණය කරලා ඒ නාටකම් වේදිකාගත කරන එක තමයි කරන්නේ. රතු නිවේදන දීලා දෙන 598ක්. ඒ වගේම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නඩු දාලා තියෙනවා 330කට. රතු නිවේදන දීපු තැන් වලට ආයෙ ගිහිල්ලා බලනකොට ආයෙත් එහෙමයි. ඒ කියන්නේ රතු නිවේදනයට බයක් නැහැ. නඩු දානවට බයක් නැහැ. PHIට බයක් නැහැ. මට හිතෙන්නේ මැරෙනවට බයක් නැහැ. තමන්ගේ ගෙදර සුද්ධ කරගන්න කැමති නැහැ. එතෙන් බය නැහැ. ඒවා සම්පූර්ණ සුද්ධ කරනවා. ගෙවල් සුද්ධ කරනවා, වත්ත සුද්ධ කරනවා. ඒ වෙනුවෙන් වෙනම අරමුදලක් පිළිහිටවලා නැවත අලුතෙන් ඉබ්බෙත් දානවා. දාලා හැබැයි ඒකේ අතුරු අයිතිකාරයට දෙන්නේ. අයිති මහත්තයා එනකොට ඉඩමේ අයිතිය කියන්න කම්කරුවන්ගේ පඩියක් එයාට පෙන්නලා අපි සුද්ධ කරපු ගාස්තුවක් පෙන්නලා ඒ ගාස්තු වගේ 4 ගුණයක් දඩයක් ගන්නවා. ලැම්බෝගිනි වගේ තමයි. රත්තරන් අස්පිය වගේ තමයි. ඩොලර් බිලියන 18 වගේ තමයි. දැන් ලැම්බෝගිනි 18ක් ප්ලේන් එකෙන් බානවා දැක්කා කිව්වා නාමල් කොළුවා. ඒ කියපු ජනාධිපතිවරයා කිව්වේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. දැන් ඉතින් පාර්ලිමේන්තුවේ ඇන්සාජ් ගත වෙලා තියෙන කාරණයක් එහෙම කිව්වේ නැහැ කියනවනේ. මම දැන් බලන් ඉන්නවා මගේ ලැම්බෝගිනි 18 ගෙනත් දෙනක එකක් පදින්න මම අවරව මගේ කියන්නේ. ඒ කියන්නේ පැදලම නැද්ද? පැදලා තියෙනවා. නෑනේ මාත්මේ හොයනවා තැනක් ලැම්බෝගිනියක් පදින්න. ඒ කියන්නේ කොහේදීවත් පැදලා නැද්ද මම? නෑ අතරම පැදලා නෑ. ඒ කියන්නේ ලැම්බෝගිනියක් පැදලම නෑ. නෑනේ මාර වැඩක් නේ. මමත් මේ ලැම්බෝගිනියක් හොයනවා පදින්න. මම මේ ආණ්ඩුවට පිසිද්ද දෙන්න ලැම්බෝගිනියක් ගෙනත් දුන්නොත් පදින්න පුළුවන්.
ඇයි ඔබතුමා කේන්ද්‍ර බලන කෙනෙක්ද? ප්‍රවෘත්ති වලින් අපල තීරණය කරනවද? මාධ්‍ය වාර්තා වලින් අපල තීරණය කරනවා. ඔය හැබැයි ඒක අපලත් එක්ක සම්බන්ධයක් වෙනවද? මම නක්ෂත්‍ර විද්‍යාවට ගරු කරන කෙනෙක්. ඒ නිසා කරුණාකරලා නක්ෂත්‍ර විද්‍යාවයි දේශපාලනයයි පටලවලා අපහාස කරන්න එපා. ඒක හොඳ නෑ ඔයා වගේ තරුණයෙකුට. අපේ තියෙනවා අර මාධ්‍ය පුහුණු පාඨමාලාවක් මහාමාන්‍ය DSN එකක දේශපාලන පිට එන්නකෝ. ඒතකොට ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඊළඟ මැතිවරණ එකදී මේ ඇඟිල්ල පාට ගැනීම අවශ්‍ය නැහැ කියලා ඒක සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඉවත් කරන කටයුතු වලට සම්බන්ධ වෙනවා. මට තේරෙන්නේ නැහැ අධ්‍යාපනය සම්බන්ධ විභාග සම්බන්ධ කාලසටහන් හදාගන්නවත් බැරි මෝඩ ආණ්ඩුවක් මොලයක් නැති ආණ්ඩුවක් බව පේනවා. අහිංසක අම්මා තාත්තගේ දරුවන්ගේ විස මද්‍රව්‍ය පොවලා මිනි මරලා පාතාලයට සම්බන්ධ වෙලා ඒ හොයාගත්ත මුදල් නේද අර හොරන ඉන්න කාන්තාව ගෙන්නලා බැල්ලපිටිය හෝටලයකට ආණ්ඩුවට එරෙහිව වොයිස් කට් දෙන්න වීඩියෝ ක්ලිප් හදන්න තෙල් පෝලිම් මවලා ඒ පෝලිම් වල ඉඳලා මාධ්‍යවේදීන්ට ඒ වොයිස් කට් ගන්න කියලා වියදම් කරපු සල්ලිත් අර කියපු පාතාලෙන් ගත්ත අල්ලස්සල මුදල්ද ගේ විපක්ෂ නායකතුමා එයාව උඩින් බැස්සුවේ හොරන ආසනයේට. අපි ලැජ්ජ වෙනවා හොරනට මේ වගේ පාතාල අපරාධ සමග සම්බන්ධතා තියෙන මිනිස්සු ගෙනල්ලා තමන්ගේ පක්ෂවල තනතුරු දීම සහිටි ගමන් දින 90කට පස්සේ සලේ උපවාසයක් ආරම්භ කිරීම හරහා ජනමනසේ ඇති කරා සැකයක් ජනමනසේ සැකයක් ඇති කරා ඊට පස්සේ ඒ සැකේ තවදුරටත් තීව්‍ර කරා අනාථ දේශපාලන කල්ලි. ඒගොල්ලෝ බැලුවා Tamanට නැති වෙච්ච ජනවරම Tamanට අහිමි වූ ජනවරම මේ ආකාරයෙන් හරි දිනා ගන්න පුළුවන් දෙයි කියලා රණවිරුවා කියලා එයාවතේ පොරබදලා දැන් එයා සම්බන්ධයෙන් සටනක් හදලා සටන කුජීත කරා. මොකද ආණ්ඩුව මේ රටේ ජමන්ට විරුද්ධ මතයක් දරන හෝ මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින තමන්ගේ විරුද්ධ දේශපාලන බලවේගයක් නියෝජනය කරන අයව දකින්නේ හතුරෙක් විදියට. නගර කීපයක තිබුණ මේ කුඩු ව්‍යාපාරේ. එහෙම නැත්නම් කඩුවක් කිනිස්සක් අතේ තියාගෙන හිටපු පාතාලේ. මේක තමයි 80. මේක තමයි 70 ගණන් වල තිබුණේ. නේද අපි එක්ක යකඩේ අපි දැක්කේ නර්දන් කඩවල. එහෙම තමයි මරුසිර අපි දැක්කේ. නේ පොඩි ගිනියවියක් තියාගත්තු විශාල සංවිධානයක් දාලයක් නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් ගිහිල්ලා මේක දැන් විශාල සංවිධානාත්මක අපරාධ කල්ලි බවට වර්ධනය වුණා. අපි මම හිතා T50 විතරක් අත්අඩංගුවට ගත්තා 38ක්. නේද? ගිනියවි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ගිනියවි නිෂ්පාදනය කර කර්මාශාලාවක් මේකදී අත්අඩංගුවට ගත්තා. ගිනියවි හදනවා අත්අඩංගුවට ගත්තා. ගිනියවි ප්‍රවාහන කරන තරම් අත්අඩංගුවට ගත්තා. වවුනියාවේ වල දාලා තිබුණු බෝම්බ තොගයක් අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර ඊටමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් ගත වෙන හෙලිකොප්ටරයකට පහර දිය හැකි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්ත අවියාවිද. මේ ඔක්කොම මේගොල්ලෝ සැරිසනවා. ඉතින් ඒගොල්ලෝ ගාවට අවියාවිදාවේ අදද අනුර කුමාර මහත්මයා කන්නාඩිය ඉස්සරහට ගිහලා තමයි චෝදනා කරන්න ඕන පාර්ලිමේන්තු කතාව. තමන්ගේ පක්ෂේ නායකයෝ අරගෙන කරා නම් බොහොම හොඳයි. පැලවත්තට ගිහිල්ලා ඒගොල්ලන්ට තමයි ඔක වැදගත් වෙන්නේ. එතන තමයි ඉන්නේ වැරදි කරපු මිනිස්සු. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ජනතාවටත් අපි කියන්න අවශ්‍යයි. චරිත අබේසිංහල තියෙන චෝදනාව තිබෙන්නේ යම්කිසි කණ්ඩායමක් සමග මුදල් ගනුදෙනු කරා කියලා නීති විරෝධීව. හැබැයි මේ රටේ මහජන ධනය කොල්ල කෑවා කියලා චෝදනා ලැබලා නැහැ. මේ රටේ මහජන ධනය සම්බන්ධව වග කියන්න ඕන කට්ටිය තමයි කුමාර ජයකොඩිලා. ගල්ලඟුරු වංචාවේ බර තමයි අපි අද විදුලි බිල විදියට ගෙවන්නේ. ඩොලර් මිලියන 2.5 නැති වුණේ මේ රටේ මිනිස්සුගේ සල්ලි. ඒ නිසා ඒ වරදවල් වහන්න ලේස්තු වෙන්න එපා. චරිත අබේසිංහගේ මූණ උලලා මේ ප්‍රශ්නේ ගෙනල්ලා. මුන්ට නම් අමු කැවිලා තියෙන්නේ. මූ මගේ පිස්සු ටිකක් කොහෙවත් නැහැ. ඡන්දේ ජනතාව බලයට පත් කිරීමේ ගොල්ලන් රාජ්‍ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ගෙවීමේ ක්‍රමයට ලබා ගන්නද රාජ්‍ය සේවකයන්ගේ කුස විතර තියෙන්නේ. අහිංසක දුප්පත් ගම්මානවල අනිකුත් අයට ඒ අය කෑම බීම කන්නේ නැද්ද? බත්තියක් කන්නේ නැද්ද? පුන්නක්කුද කන්නේ? අනේ මාසිකයෙක් මෙවැනි ඩිජිටල් වේදිකාවක් මත සේවා පන දීලා තිබුණා. අපි YouTube වෙන්න පුළුවන්, Netflix, ඒ වගේම Uber, booking.com එවැනි අය වැඩ බද්දට යටත් උනේ නැහැ. ඉතින් වඩා සාධාරණ වෙන්නේ මොකක්ද? ඒ අයව මේ ක්‍රමයට ඇතුළත් කරන එක. නීතියේ විධානය ආධිපත්‍යයේ නිසි පරිදි තහවුරු වෙන්න ඕන. අපි ඕනෑම පුරවැසියෙක් නීතියට බිය වෙන්න ඕන, නීතියට යටත් වෙන්න ඕන. හැබැයි අපේ රටේ දීර්ඝකාලික සංස්කෘතියක් තිබුණා නීතියට බිය නොවන, නීතියට යටත් නොවන කණ්ඩායමක් හිටියා. ඔවුන්ට හැකියාව තිබෙනවා තමන්ගේ ධනෙන් නීතිය මග අරින්න පුළුවන්. තමන්ගේ බලයෙන් නීතිය මග අරින්න පුළුවන්. පාලකයාට බයි
පාලකයට යටත් වෙලා රාජ්‍යයක් ඉස්සරහට යන්න බෑ. අපි කරන්න ඕන මොකද්ද? පාලකයා විවේචනය කරන්න තියෙන අයිතිය පුරවැසියන්ට තියෙනවා. පාලකයට එරෙහිව තමගේ අයිතිවාසිකම් සංවිධානය වීමේ අයිතිය පුරවැසියන්ට තියෙනවා. ජනතාව විසින් අපිව ජනාධිපති ධූරයට පත් කරලා තිබෙනවා නම් මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා.